හරි. පුතාලා දැන් අද දවසේ සාකච්ඡා කරන්නේ හරි. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ අ, විභාගයට ඉලක්කගත කාරණා ටිකක් විදිහට මෙතෙන් සිට දිගටම ඒ කියන්නේ ඉරිදා රාත්‍රී 9:30 ඉඳලා ඉදිරියට විභාගයට ඉලක්කගත ਵਿਚාර හරි. එතකොට මේ විභාගයට ඉලක්කගත කාරණා ටිකක් සාකච්ඡා කරගෙන යන්නේ. හරි. දැන් අපි මෙහෙමයි වෙන්නේ. විභාගෙට තව තියෙන බොහොම ටික දවසයි. ඉතින් ඒ නිසා මේ ටික දවස් ඇතුලේ විභාගෙට ආසන්න වැදගත්ම ඉලක්කගත ਵਿਚාර ටිකක් තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා මෙතෙන් සිට දිගටම ඉරිදා දවසේ 9:30 සිට මේ ਵਿਚාර පන්ති යනවා. ඊට අමතරව අතිරේකවත් දවස් කිහිපයක් මම ඉදිරියේදී විභාගෙ ලඟ වෙනකොට තව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට විභාගයට ආසන්නම අත්‍යවශ්‍ය වැදගත්ම කාරණා ටිකක් සාකච්ඡා කරලා දෙනවා කොහොමද විචාරය නිර්මාණය කරන්නේ. දැන් ගොඩක් දෙනෙකුට විභාග ආසන්න වෙනකොට තමයි මේක උමනාව බරපතල ලෙස දැනෙන්නේ. මොන වගේ නේද? මොන පාඩම් නේද? ඈ මොනවද ඒකට වැදගත් වෙන කරුණු ආදී වශයෙන් හොයන්න පටන් ගන්නවා. ඉතින් මම පුතාලට මේකේ ගෲප් වල සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම දාලා තියෙනවා මේ ਵਿਚාරයට අදාළ කරුණු ටික. දැන් කාට හෝ මේ කරුණු තාමත් පාඩම් නැත්නම් මේ ඉදිරි දවස් කිහිපය ඇතුලේ මේ කාරණා ටික පාඩම් කරගන්න ඕනේ. දැන් මේ මෙතෙන් සිට අතිශයම වැදගත් ඉලක්කගත කාරණා ටික තමයි සාකච්ඡා කරගෙන යන්නේ. හරි. ඊට අමතරව ඔබට තියෙන ව්‍යාකරණ මේ පාඩම් වල ගැටලු සහිත තැන සාකච්ඡා කරගෙන යනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කරගෙන යන නිසා ඔබ ඔබේ යාළුවෝ ඉන්නවනම් ඒ අයටත් දැනුම් දෙන්න. අපි විභාගෙට උදව්වක් කරමු. විභාගෙට ආසන්නම කාරණා ටික මේ ආසන්න මොහොතේ සාකච්ඡා කරලා. හරි. එහෙමනම් අද දවසේ මම තෝරාගත්තේ විචාර ප්‍රශ්නයේ ලෙස ලිනාට හැරයාම් පාඩම. ඒ කියන්නේ සිංහ බාහු නාට්‍යයෙන් තමයි විචාරය නිර්මාණය කරන්න මම තෝරගත්තේ. ඒ අතරතුරේදී පුතාලට මොනවා හරි ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලු තියෙන පාඩම් ටික මට එවන්න. මම එතකොට මෙන්න මේ නම්බරේට එතකොට මම මේ කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්න. ව්‍යාකරණේ විභාගයට අත්‍යවශ්‍ය පාඩම් ටිකක් තියෙනවානේ. 0.71 92.92ට WhatsApp පණිවිඩයක් දාන්න. පාඩම් වල ගැටලු තියෙන තැන් තිබ්බොත් ව්‍යාකරණ මේ පාඩම් වල මම මේ අතිරේකව යන මේ පන්තියේදී නොමිලේම ඔබට සාකච්ඡා කරලා දෙනවා මේ කාරණා ටික. හරිද? එහෙනම් ඒක මතක තියාගෙන අපි වැඩේ යමු. දැන් එතකොට මම චූටි කාරණා ටිකක් කතා කරගෙන යන්න ඉස්සලා කතා කරලා ਵਿਚාරයේ ගොඩනගෙන හැටි ਵਿਚාර කරුණු ටික මොනවද වැදගත් වෙන්නේ? ඒ කරුණු ටික මුල් කරගෙන කොහොමද අපි ਵਿਚාරය නිර්මාණය කරන්නේ කියලා මම අද දවසේදී ඔබත් එක්ක සාකච්ඡා කරනවා. දැන් පුතා මේකේ වැදගත්ම කාරණා ටික තමයි ඔබ දැනගන්න ඕනේ. ඉදිරිවීර සරච්චන්ද්‍රයන් අපි සැලකුවේ නූතන නාට්‍ය කලාවේ පුරෝගාමියා ලෙස තමයි ඔහු සැලකුවේ. ඒතකොට ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහ බාහු නාට්‍ය මහා වංශේන සිංහල ජාතියේ ආරම්භය පිළිබඳ ඉතිහාසගත කතා පුවත ඇසුරින් තමයි මේ නාට්‍ය නිර්මාණය වෙන්නේ. එතකොට ශෛලිගත සම්ප්‍රදාය හොඳම නාට්‍යයක් ලෙස තමයි ගැනෙන්නේ සිංහ බාහු නාට්‍ය. ඒ ළඟම යනවා මනමේ නාට්‍ය. එතකොට මේ සිංහ බාහු නාට්‍ය අපිට කොටසයි තියෙන්නේ. පොඩි කොටසක් තමයි අපිට නිර්දේශිත වෙන්නේ. ඒතර ඔබ මූලික කාරණා ටික දැනගන්න. මූලික කාරණා ටික දැනගන්න. එතකොට දැන් මේකේ කතාවේ එන සාරාංශගත කාරණා ටිකක් දැනගන්න. කතාවට අන්තර්ගත වෙන සාරාංශගත කාරණා ටිකක් තියෙනවා. එතකොට කතාවේ එන අන්තර්ගතයේ කාරණා ටික දැනගන්නත් ඕනේ. දැන් අපි දන්නවා මෙහෙම චූටි කාරණා ටිකක් මතක් කරගමු. මොනවද වැදගත් වෙන කාරණා ටික? වගුරට වගුනුවර වගු රජතුමා. දැන් චූටි කාරණා ටික මතක් කරලා දෙන්න දැන් නේ. වගුරට වගුනුවර වගු රජතුමා කලිඟු දේශයේ කුමාරිකාව විවාහ කරගෙන මේ දෙදෙනාට දාව ලැබෙන දූ කුමාරිකාව තමයි අපි ඔය සැලකන සුප්පා දේවි වෙන්නේ.
හැදිලා වැඩිලා තරුණ වියට එළඹෙනවත් එක්කම මේ සුප්පා දේවිය වනාන්තරයේ සිංහයෙක් හා සමග වාසය කරනවා කියන කාරණා මම මේ සාරාංශගතව වැදගත් වෙන කාරණා චුට්ට කියන්නේ. වනගතව වාසය කරනවා කියන කාරණාවට එනවා. එතකොට වනාන්තරයක සිංහයෙක් සමග ගල්ලෙනක් තුල ජීවිකාව ගෙනියන. එතකොට සිංහයෙක්ද සිංහාකාර මිනිසෙක්ද තර්ක විතර්ක තියෙනවා. කෙසේ වෙතත් අපේ නාට්‍යයේ තියෙන පසුබිම සැකසෙන්නේ ওই විදිහට. දැන් එතකොට මේ දෙදෙනාට දාව ලැබෙනවා දරුවෝ දෙදෙනෙක්. ඒ තමයි සිංහ බාහුවා සිංහ සීවලී කියලා අපි සැලකනවා. මේ සිංහ බාහු සිංහ සීවලී සුප්පාදේවි තිදෙනාම ගල්ලෙනක් තුල ජීවිතේ ගෙනියනවා. එතන පොඩි සංකේතයක් තියෙනවා. වනාන්තරයේ ගල්ලෙන තුල සිංහයා දැඩි පුරුෂාධිපත්‍යයක් ක්‍රියාත්මක කරනවා. ඒ පුරුෂාධිපත්‍යයට නතු වෙන චරිතය බවටපත් වෙන්නේ සුප්පාදේවි සිංහ බාහු සිංහ සීවලී. එතකොට මේ තිදෙනාම ලෙන ඇතුලේ හැදෙනව වැඩිනවා. කාලය ගෙවිලා යනවා. දැන් හැදෙන වැඩෙන සිංහ බාහු සිංහ සීවලී දෙදෙනා තර්ක විතර්ක මත ජීවිතය හොයාගෙන යන උත්සාහ. මේක වැඩියෙන්ම තර්ක විතර්ක කර කර ජීවිතය හොයන්නට පටන් ගන්න සිංහ බාහු. මේ කතාවේ සාරාංශගත කාරණා ටික මම කියන්නේ. සිංහ බාහු තමයි මේක හොයන්න පටන් ගන්නේ. ඒකට හේතුවක් සැපේනවා. ඔබට මතක ඇති කතාව මේ කොටස ආරම්භ වෙනවා. ඔහු ආදර ඇතිමුත් මාපිය අපහට පළ නැත මේ දිවියේ. රොස්වි ඉදිනේ කීරුදු වදනේ හද තුල රැව් දෙන්නේ අපනරයන් වග පැවසුවේ අරුමේ නැත මට වැටහි. වර එකදී සිංහයා උඹලා නරයන් මම සිංහෙක් කියලා ප්‍රකාශ කරන සිද්ධියක් තියෙනවා. මේ සිද්ධිය දැඩිසේ සිංහ බව හිතට ගන්න. ඉන් පස්සේ තමයි හොයන්න බලන්න පටන් ගන්න. විමසන්නට පටන් ගන්න. ඒකම සිංහයා වෙනදාට වඩා වැඩියෙන් සිංහ බාහු සිංහයා පිළිබඳ හොයන්න පටන් ගන්නවා. අම්මගෙන් තර්ක විතර්ක මත විවිධ කාරණා මතු කරගන්න උත්සාහ කරනවා. දැන් කොහොම හරි ඒ සිංහ බාහුගේ තර්ක විතර්ක හමුවේ ප්‍රශ්න හමුවේ සුප්පා දේවි අසරණ වෙනවා. සුප්පා දේවිට අන්තිමේට හිතෙනවා දැන් බොරු කියන්නත් බෑ. දැන් එතන කියනවනේ පුතා හැදිලා වැඩිලා තරුණ වියට එළෙවිලා ඉන්න. හැමදාම බොරු කිව්වට පිළිගන්නේ නැහැ. එතකොට දැන් මේකේ ඇත්ත කියන්න වෙනවා කියලා තමයි මේ සුප්පා දේවි මේ දෙදෙනාම කැඳවලා ඇත්ත කියන්නට හිතන්නේ. හැබැයි ඇත්ත කියපුවාම එයා දන්නවා එක්කෝ සිංහයාගේ සෙනෙහස සැමියාගේ සෙනෙහස ඇයට අයිමි වෙනවා. එක්කෝ දරුවන් දෙදෙනාගේ සෙනෙහස ඇයට අයිමි වෙනවා. ඒ කෙසේ වුණත් දැන් මේක වළක්වන්න බෑ. වළක්වන්න බෑ. මේකට උත්තරයක් දෙන්නත් වෙනවා ඇයට. ඒ අනුව තමයි තීරණය කරන්නේ මේක ඇත්ත කතාව කියන්න ඕනේ කියලා. කොහොම හරි ওই කතාව ගිහිල්ලා සිංහ බාහු සියලු තොරතුරු අනාවරණය කරගන්න. ඒකනේ අවසානයේ කියන්නේ සිංහයෙක් වේ මාපියා ජන්මයෙල්ලත් මේ අරන්නේ පුරුදු වූ වාසේ සදා. සියලු තොරතුරු හොයාගන්න රහස් පරීක්ෂකවරයෙක් වගේ සියලු තොරතුරු හොයාගෙන අර පර්යේෂණ වාර්තාව ලියනවා වගේ ඔහු ලියනවා. හරි. සිංහයෙක් තමයි මගේ පියා. පුරුදු වෙච්ච මේ වනවාසීට උරුම කරගත්ත මේ වනේ ඔහු කවදාවත් එන්නේ නැහැ ජනවාසී සහිත ප්‍රදේශයේ. මගේ අම්මා රාජකුමාරිකාව. පසිදු මහගු වංග දේශි නරවර හටදා. එතකොට ඔය සිද්ධි ඔක්කොම අනාවරණය කරන සිංහ බාහු තීරණය කරනවා. දැන් ගත යුතු තීරණය තමයි ලෙන අතහැර දා යා යුතුයි. දැඩි තීරණ ගන්න. දැන් දැඩි තීරණය කියපුවාම ඔන්න වැදගත් කාරණයකට මම එනවා අද දවසට નિયમિત ਵਿਚාරයට. උදා එතකොට අන්තිමේදී සිංහ බාහු කියනවා අපි මේක ලෙන අතහැරලා දාලා යන්න ඕන. ඒකට අම්මා කැමති වෙන්නේ නැහැ. එතන එක තැනක තියෙන ඕන වැදගත් කාරණා. මම මේ වැදගත් කාරණා ලියන්නේ ඔබට මේ පාර විභාගෙට ඕන වෙයි කියලා හිතෙන තැන. මෙවන් බස් දොඩනු කිම
මෙවන් බස් දොඩනු කිම මෙවන් බස් දොඩනු කිම ඔබ පියා හැර දමා යා හැකිද මේ ලෙනේ අප නැතිව ඔබ පියා ලයි පැලී මැරියයි පුරුදු වූ වනවාසී මෙහි සැපත නොසෑහිද ඔබ පියා සමගිනා මෙතෙක් කල් වින්දමා. පුතා මතු කරන කාරණාව මම මේ ਵਿਚාරේ පස්සේ ඔබට කතා කරනවා මේ කරුණු මතු කරගෙන යන්නේ පුතාගෙන් අහනවා සුප්පා දේවි මෙවන් බස් දොඩනු කිම මේ වගේ වචන කියන්නේ ඇයි මෙවන් බස් දොඩනු කිම ඔබ පියා හැරදමා යා හැකිද මේ ලෙනෙන් ඔබේ පියාව අතහැරලා දාලා මේ ලෙනෙන් යන්න පුළුවන් ඔබ පියා හැරදමා යා හැකිද මේ ලෙනෙන් අප නැති වුණොත් ඔබේ පියාගේ හදවත පැලිලා ලය පැලිලා මැරිලා එහෙනම් පුරුදු වූ වනවාසී මෙහි සැපත නොසෑහෙද මේ පුරුදු වෙච්ච වනවාසී තුල තියෙන මෙහි සැපත ඔබට ප්‍රමාණවත් නැද්ද ඔබේ මෙතුවක් කාලය ජීවත් වුණේ මේ වන ලැහැබතු එහෙනම් මට යන්න පොඩි තරමක් ගතානුගතික ස්වභාවයක් ගන්නවා සුප්පාදේවිගේ චරිතය සුප්පාදේවි තරමක් ගතානුගතික යන්න අකමැති වෙන්නේ එතකොට අන්න ඒ කාරණාව විතර වැදගත් තැන සුප්පාදේවිගේ ප්‍රතිභක්තිය මතු කරනවා ප්‍රතිභක්තිය කියන්නේ මොකක්ද බිරිඳක් ලෙස සැමියා කෙරෙහි දක්වන ප්‍රේම ස්නේහය බිරිඳක් ලෙස සැමියා කෙරෙහි දක්වන ප්‍රේමය හා ස්නේහය අන්නේ අවස්ථාව මත වෙනවා මෙතන. ඇයි කියනෝ යන්න බෑ. කොහොම හරි සිංහබාහු ඔබ දෙදෙනා මා සමග නොආවොත් යන්ට වේ ඔබ දැමා මේලි. ඔබ දෙදෙනා මා සමග ඉන්නේ නැත්තම් මට යන්න වෙනවා. ඔබ දමලා මේලෙනි. හරිද? ඒ විදිහට කියනවා. දැන් එතකොට විනාඩියක් කොහොමද ඉන්නේ? එතකොට දැන් එයා තීරණයක් ගන්න ඔබ දෙදෙනා මාත් එක්ක ඉන්නේ නැත්තම් මට යන්න වෙයි. ඔබ දමලා ওই දෙදෙනාම දාලා මම යන්නේ. දැඩි තීරණ ගන්න. ඒ රැඩිකල් ස්වභාවයක් ගන්න. කොහොමත් විරෝධාකල්ප දරන තැන දක්වාම සිංහබාහුව වෙනස් වෙනවා කියලා මම ඔබට කතාවේදී කියලා දීලා තියෙනවා. දැන් කොහොම හරි අන්තිමේදී සුප්පා දේවිගේ කතාවට සිංහ සීවලිත් එකතු වෙනවා. තාත්තා දාලා යන්න බෑ කියනවා. කොහොම හරි අන්තිමේට ඔහොම ගිහිල්ලා අන්තිමේදී මේ කතාව සංක්ෂිප්තව ගොඩනගාගෙන ඉන්නේ මම. අන්තිමේදී සිංහ බාහු සිතනවා මේ ගල්ලෙන බිඳලා දාලා යා යුතුයමයි. ඒකට පොඩි උත්තේජනයක් සපේනවා සිංහ සීවලි. පොඩි අභියෝගයක් කරනවා. ඒ කියන්නේ සිංහ බාහුගේ තරුණ ජවයත් එක්ක තරුණකමත් එක්ක පොඩි ජවයක් උත්තේජනයක් සපේනවා. ඇයි කියනවා කෙසේ හෝ යා නොහැක ඇතේ තර කර වසා පියතුමුගේ රුදුතුමුල බාහු යුවලින්ම මිස බැරිය පෙරලන්ටය. ඒ නිසා යන්න නොසිතා යන්න හිතන්න එපා මගේ පෙම්බර සහෝදරයෙක් කියලා. ඒ කියන්නේ එයත් ගතානුගතිකයි. හරිද? කෙසේ හෝ යා නොහැක කොහොම හරි යන්න ඕන වලට ඔබට යන්න බෑ. ඇයි ඒ ශක්තිමත් ලෙස තාත්තා ගල්ලෙනේ ලෙත්නොර වහලා තියෙන්නේ. පියතුමුගේ රුදුතුමුල බාහු යුවලින්ම මිස තාත්තගේ ශක්තිමත් දෑතින් මිසක මේක පෙරලා දාන්න බෑ. එහෙද යන්න හිතන්න එපා. දැන් තාත්තට විතරමයි පුළුවන් මේක ඔබට දැන් තාත්තගේ ජවයේ ඉක්මවා යන අවධියක් එනවා පුතා. එහෙමනේ තාත්තා විපත් වෙන අවධියක් එනවා පුතා ජව සම්පන්න වෙන අවධියක් එනවා. ඒ නිසා එහෙම්මමයි කියලා එහෙම ගන්න බෑ සමාජයට. පොඩි ගතානුගතික ස්වභාවයක් ගන්නවා කාගේද? සිංහ සීවලිගේ චරිතය. එතකොට කොහොම වෙතත් මේක පොඩි අභියෝගයක් වෙනවා සිංහ බාහුට. පොඩි මදි පුංචිකමක් වෙනවා. තමන්ගේ ජවයේ පෙන්වන්නේ. අන්න එතන තියෙන තැනත් ඒකත් පාඩම් කරගන්න. මම මේ වෙන ਵਿਚාරයකට උමනා තැන් ටිකක් මේ හොයන්න යන්නේ. එතන කියනවා එයාගේ ශක්තිය ගැන කියනවා. එයාගේ ජවය ගැන කියනවා. එයාගේ බලය ගැන කියනවා. නේද? තුමුල ගතින්දා බාහු බෙලින්දා විමිසේ තිදසින්දා. මෙයා කියන තුමුල ගතින්දා විශාල ශරීරයක් තියෙන බාහු බෙලින්දා දෑති බලයේ තියෙන විමිසේ තිදසින්දා මම හරියට කාමගේ සක්‍රදේවේන්ද්‍රය වගේ විමිසේ තිදසින්දා උපමාවක් මතක තියාගන්න සක්‍රදේවේන්ද්‍රය වගේ කුරිරු ගිජින්දා කුඹුතලසින්දා කුරිරු වෙච්ච ඇතෙකුගේ කුඹුතල කියන්නේ පුතා කුම්බස්තලයේ හිස සිඳලා දාන සේ කෙසරින්දා දෙවෙනි උපමාව මම කේසර සිංහයෙක් වගේ ඒ හින්දා මම මේක බිඳලා දානවා. එමිසේ කෙසරින්දා
මාපිය මිගිදා කරනා විකුමන් ඇයි මට බැරි වෙන්නේ? මගේ පියා කරන වික්‍රමයන් මොකද මට කරන්න බැහැ. මම මේක තරකර ගලිනා ඇතිදොර තදිනා ඉවත දමා වෙරිනා මහේන හඬදී පහරා සැනිනා පෙරළමි බාහුව වෙනා කියලා. මෙයා ගල්ලෙන පෙරලා දාන්න. අම්මා කියනවා එපා එපා තාත්තා කියපු දෙයට එහයින් යන්න එපා. තාත්තා කියපු දේම කරන්න. එතනින් එහාට යන්න එපා. සිංහබාහු කියනවා පටහැනි වෙන්ටා නොව ඔහු වනටා වෙන මඟ ගැලවෙන්ටා නොපෙනෙන කලටා සැරසෙන කුමටා දැන්මා වලකන්ටා. ඉතින් පුතා මේ සිංහබාහු හොද්දට බලා ගන්න. හොද්දට බලා ගන්න ගහකට ඕනේ. මේක ඊටාම වැදගත් විචාර කිහිපයක් මම ඉදිරියට සාකච්ඡා කරන මේ අද එකක් කතා කරන මම මේ චූටි මතක් කිරීමක් කරගෙන යන්නේ. අන්තිමට සිංහබාහු පුතා ගල් වෙන බිඳිනවා ලෙන්දොර හරින. හරි ලස්සනට ඒක කියන. කොහොමද කියන්නේ? සේරිවි බිම්බා පතලතෙද බලති මහරු මෙන්රන් ටැම්බා නිසල ගුණයෙන් සපිරි. මනරම් යුගබාදී අහස ඔසවන යුරු නෙවිකුම් සියබා පෙරළුවේ ගල්පෝ. ඔක ටිකක් ගැඹුරුගත් ස්වභාවයක කාරණාවක්. අර ගතානුගතික වෙච්ච මතවාදයේ බිඳලා දානවා කියන එක ගැඹුරින් කියන. අපි ඔකට කියනවා ගතානුගතිකත්වය හා නූතනත්වය අතර පවත්නා ගැටුම නිරූපණය කරන ගැඹුරු තැන. සිංහබාහු බින්දේ ගතානුගතික මතවාද. ගල්ලෙනේ ලෙන්දොර බිඳිනවා හා සමානවම ගතානුගතික මතවාදී බිඳලා දැන්. සිංහබාහු ගල්ලෙන බිඳලා ලෙන්දොර හරින. දැන් අර යන්නේ බෑ කියපු අම්මට ක්ෂණික තීරණයක් ගන්න වෙනවා. අන්න ඒ කාරණා ටික තමයි මම ඔබට විචාරයට ඕනේ කාරණා ලෙස එව්වේ. මම ඔබට එවල තියෙනවා කරුණු කීපයක්. අන්න ඒ එවපු කරුණු ටික බලා ගන්න ඕනේ. කාට හෝ මේක ලැබිලා නැත්නම් මට WhatsApp පණිවිඩයක් දාන්න ඕනේ. මම එවනවා. එවනවා විතර නෙවෙයි මම ඉදිරියට ඔබට මේක උත්තර ලෙසත් සපයනවා. මම උත්තරේ කියලා දෙනවා. උත්තරේ කියලා දෙනවා. උත්තරේ ලියන හැටි කියලා දෙනවා. මුළු උත්තරේමත් දල උත්තරයක් ලෙස විනාඩි කිහිපයක් ඇතුලේ මම ඔබට කියනවා. හරිද? එහෙනම් මේක දිගටම සම්බන්ධ වෙන්න මෙතනින් පස්සේ දන්න අය සම්බන්ධ කරවන්න. සෑම ඉරිදම මම ඔබ විභාගයේ යනතුරු මේ උපකාරය කරන උදව් කරනවා. ඒ වගේම අතිරේක දවස් කිහිපයකදී විභාගයට අදාළ විචාර ටික කියලා දෙනවා. හරිද? මේක මම යුතුයකමක් ලෙස සලකා කරන වැඩක්. එතකොට ඕනේ කෙනෙකුට සම්බන්ධ වෙලා මේ වැඩේ කරගන්න පුළුවන්. මොකද මේ අවසාන මොහොතේ තමයි හොයන්නේ. විචාරය දැන් කොහොමද නිර්මාණය කරගන්නේ? මොකක්ද ඕනේ කරුණු කොහොමද අපි ඒක ගලපගන්නේ? එහෙමනේ ඇත්තටම. කමක් නැහැ. අපි ඒක කරමු. ඔකේ එක තැනක තියෙනවා මෙන්න මෙහෙම. දැන් ඔන්න සිංහ බාහු කියන මොකද්ද? යන්ට වේදැන් සැමියා හැරා වනවාසී මේ පුතු සමගා දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙනා මගෝස්සේ යා යුතු වන්නේ නොසැලී කිසි මෙවේලී කියලා කියනවා. දැන් යන්ට වේදැන් සැමියා අන්න බලන්න සුප්පා දේවිය ශනික තීරණයක් හදිසි තීරණයක් ගන්න. සුප්පා දේවි ශනික තීරණයක් ගන්න. හරිද? ශනික තීරණයක් ගන්නවා හදිසි තීරණයක් ගන්නවා. ඒ කියන්නේ දැන් ඇය යන්න බෑමයි කිව්වේ. ඇය යන්න බෑමයි කිව්වේ. හැබැයි දැන් මොකද වෙන්නේ? සුප්පා දේවි ශනිකව දැන් ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරියා. ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරිය නිසා දැන් මොකද වෙන්නේ? තීරණයක් හදිසියෙම ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා හදිසිය ගන්න තීරණය තමයි මේ තියෙන්නේ. යන්ට වේදැන් සැමියා හැරා වනවාසී මේ පුතු සමගා අන්න ඒකත් ඉතා වැදගත්. ඒකත් මම මෙතෙන් දානවා. යන්ට වේදැන් සැමියා හැරා. ඔන්න ඊළඟ කාරණාව. යන්ට වේදැන් සැමියා හැරා. පාඩම් කරගන්න ඕනේ අවස්ථාව පොත බලා. යන්ට වේදැන් සැමියා හැරා වනවාසී මේ පුතු සමගා යන්නට වෙනවා දැන් මේ සැමියාව අතහැරලා දාලා වනවාසී මේ වනවාසී අතහැරලා දාලා ලෙන අතහැරලා දාලා දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙනා මගෝස්සේ යා යුතු වන්නේ. පුතා දරුවන් දෙදෙනාගේ යහපත ප්‍රගතිය අභිවෘද්ධිය වෙනුවෙන් මම මේ තීරණය දැන් ගන්න ඕනේ කියලා. දරුවන් දෙදෙනාගේ යහපත අභිවෘද්ධිය වෙනුවෙන් අපි ඒකට කියනවා දාරක ස්නේහය. දාරක ස්නේහය, දරු සෙනෙහස. එතකොට අපි ඔකට කියන්නේ මේ තමන්ගේ සැපත මරා දරුවන්ගේ සැපත පතා ක්‍රියා කරන මවකගේ ලක්ෂණයක් වගේ. කියන්නේ තමන්ගේ ජීවිතේ එතනින් නැවැත්තුවා වගේ. සැමියා නැහැ. ගියපුවාම ඇරලා දාලා යන්න යනවා කියන්නේ එතනින් පස්සේ සැමියාගේ ජීවිතේ ඇයට ලැබෙන්නේ නැහැ. අතහැරලා දාලා යන්න. හැබැයි දරුවන්ගේ ප්‍රගතිය අභිවෘද්ධිය යහපත වෙනුවෙන් අපි කියන දාරක ස්නේහය මතු කරගෙන. දැන් මේ පළවෙනි කොටස අපි කියේ මොකද්ද? මෙවන් බස්
මෙවන් බස් ගොඩනු කිම ඔබ පියා හැරදමා යා හැකිද මේ ලෙනින් කියන එක අපි ගත්තේ ප්‍රතිභක්තිය. සැමියා කෙරෙහි දක්වන ප්‍රේමයට ස්නේහයට ප්‍රතිභක්තියට. මේක අපි ගත්තේ දාරක ස්නේහයට දරු සෙනෙහස. ඒකෙම මම ඔබට එව්ව නැවත කරුණේ කරුණු සියල්ල මම එවලා තියෙන්නේ. ඊළඟට මම ඔබට එව්වා. හැබැයි යන්නට හදනකොට ඇයි කියන මොකක්ද? ඊළඟ අවස්ථාව. යන්න හදන ඇයි කියන මොකද්ද? දෙවියන් බාරයි මා සමිදා මා වෙත නොවනුව කෝපා. මේ බලන්නකෝ. දෙවියන් බාරයි මා සමිදා දෙවියන් බාරයි මා සමිදා මා වෙත නොවනුව කෝපා දරුවන් සන්දා කරණින් මෙබන්දා සිහිවේ හැමකල් හද ශෝකෙන් සමාවනු ඇත වරදා. දෙවියන්ට බාරයි මගේ සැමියා මා වෙත කෝප වෙන්නට එපා තරහ ගන්නට එපා මාත් එක්ක. දරුවන් සන්දා දරුවන් නිසා තමයි මම මේ ශනික තීරණය ගන්න. මෙබන්දක් මං කරන්නේ මෙබන්ද මොකක්ද? ලින අතහැරලා දාලා යාම ඔබ අතහැරලා දාලා යාම කරන්නේ දරුවන් සන්දා. සිහිවේ හැමකල් හද ශෝකෙන් මට හැම විටම ඔබ මතක් වෙයි සිහිවේ. සමාවනු ඇත වරදා මා කරන්නේ වරදක් නම් මට සමාවෙන්න. ඉතින් අපි කියනවා ආයු ප්‍රතිභක්. දැන් මේක ගත්තේ අපි ප්‍රතිභක්තියට. ප්‍රතිභක්තිය. සැමියා කෙරෙහි දක්වන ප්‍රේමයට ස්නේහයට. මේක අපි ගත්තේ දාරක ස්නේහයට. දාරක ස්නේහයට. මේක ආයෙ අපි ගන්නේ ප්‍රතිභක්තියට. 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 ඒ වගේම තව තැනක් තියෙනවා. සුප්පා දේවිගේ වචනය එක තැනකදී අය කියනවා නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස මතකයි. නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැරයන්ට සනිටුහන් කරගතිමි. මා මෙසේ කරන්නේ හද තුල ඇති මහත් වේදනාවකි. දිවි හිමියෙන් මා මේ වේදනාවෙන් පෙළෙන බව දනිමි. යමුදරු. තපාඩම් කරගන්න ප්‍රතිභක්තියක් තියෙනවා. දාරක ස්නේහයක් තියෙනවා. දැන් ඒ කියනවා නුඹගේද නුඹ නැගණියන්ගේ සිංහ බාහු නුඹේ නැගණිය සිංහ සීවලි. නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැරයන්ට සනිටුහන් කරගතිමි. මම නුඹේ පියාව අතහැරලා යන්න සනිටුහන් කරගත්තා. හිතේ තියාගත්තා. හැබැයි මා මෙසේ කරන්නේ හද තුල ඇති මහත් වේදනාව. දැවැන්ත වේදනාවක් වෙනවා. ඒ වේදනාවෙන් තමයි මේ තීරණය ගන්න. නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැරයන්ට සනිටුහන් කරගත්තා. මා මෙසේ කරන්නේ හද තුල ඇති මහත් වේදනාවකින්. දිවි හිමියෙන් මා මේ වේදනාවෙන් කියන්නේ ජීවිතේ තිබෙනතු මා මේ වේදනාවෙන් පෙළෙනවා. කියන්නේ ප්‍රතිභක්තිය තරම්. ඈත්ගේ හදවත ඇතුලේ තියෙන. යමු දරුවනේ දැන් ශනිකව මන් තීරණයක් ගත්තා. ඔබත් එක්ක යන්න. මෙන්න මේ කාරණා ටික ඉතාම වැදගත් වෙයි. මේවාරින් භාගෙදී. සුප්පා දේවිගේ චරිතය තුල ප්‍රතිභක්තිය හා දාරක ස්නේහය මතුවන්නේ කෙසේද කියලා ප්‍රශ්නයක් නිර්මාණය වුණා. ඒ නිසා මේ ප්‍රශ්නය හොඳට බලන්න. මම ඔන්න කතාව මුල ඉඳන් පොඩි කාරණා සම්දිස්ථාන ටික මම ඔබට පැහැදිලි කරගෙන ආවා. ඊළඟට සුප්පා දේවිගේ චරිතය වැදගත් අවස්ථා හතරක් මම ඔබට දුන්නා. මෙන්න මේ අවස්ථා හතර පාඩම් කළත් මේ විචාරය නිර්මාණය කරගන්න ගලප ගන්න පුළුවන්. හරිද? දැන් එතකොට දැන් අපි ਵਿਚාරයක් නිර්මාණය කරනකොට ਵਿਚාරයක් ගලප ගන්න. මම මේකට පොඩි වෙලාවයි ගන්න. මහ ලොකු වෙලාවක් ගන්න. හරි 9:00මාර 10:00මාර පැයක් විතර. ඔබට ව්‍යාකරණයේ ගැටලු තිබ්බොත් මම තව චුට්ටක් ඉස්සරහට ගන්නවා. මේක කොපමණ වෙලා ගියත් මට ගැටලුවක් නැහැ. මට ඔබේ තියෙන ගැටලු ටික निराකරණයේදී කරලා දෙන්න පුළුවන් නිසා ඒකයි මම කිව්වේ ඉවන්න ගැටලු තියෙන ඒවා ටික මම ඒවා ටික ඉදිරියේ සාකච්ඡා කරන්න ව්‍යාකරණ මේ හරි සාහිත්‍ය මේ හරි මම කොහොමද තෝරා බේරාගත්ත වැදගත් විචාර ටික ඔබත් එක්ක කතා කරනවා. හරිද? එහෙනම් මේක ඉරිදා මදි වුණොත් ඊට මෙහායි මැද්දි දවසකුත් තව දාලා අපි මේක කරමු. කොහොම හරි ਵਿਚාර 10කට ආසන්න ප්‍රමාණයක් අපි කරගන්න බලමු. ඒක අත්‍යවශ්‍ය මේවා ටික. එතකොට ඔබට මේක මහ ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි. මෙන්න මේ කාරණා ටික හොඳට බලා ගන්න කොහෙම. පාඩම් නැත්තම් දැන් අහන්න ඕනේ ඔයාගේ මට දැන් මේවා ඇත්තට පාඩම්. පාඩම් නැත්තම් මේක පාඩම් කරගත යුතුයි. මේක හරි ලේසි ඇත්තට මේ පාඩම් පොඩ්ඩක් තේරුම් ගත්තාම මේක ලියන්න හරි ලේසි එකක්. එහෙනම් මේක කියන්නේ සුප්පා දේවිගේ චරිතය තුළ ප්‍රතිභක්තියක් දාර්ක ස්නේහයක් තිබුණු ආකාරයේ කෙසේද උදාහරණ සහිතව පැහැදිලි කරන්න.
මම දැන් එක උත්තරයක් ලෙස ඔබට කියලා දෙනවා. මම කඩ ලොකු වෙලාවක් ගන්නෑ කියලා. ඔන්න දැන් මේ උත්තරේ ලියනකොට ගොඩනගනකොට පුතා කොහොමද උත්තරේ නිර්මාණය කරන්නේ? අපි නිකන් දල උත්තරයක් ගන්න. මෙතන කුඩා ආරම්භයක් ගන්න ඕනේ නේ. ආරම්භයක් ගන්න. හැබැයි මේ ආරම්භයේ දීර්ඝ වැල්වටාරම් විස්තර දාලා ලියන්නේ නැහැ. ආරම්භයක් නැතත් ප්‍රශ්නයක් නෑ. මහා දිග වැල්වටාරම් දාලා ලියනකොට පොඩ ලකුණු හම්බෙන්නේ නැහැ. හැබැයි අනවශ්‍ය කාරණා දාලා ගර්ධි කාරණා දාලා ලියුවොත් තියෙන ටිකක් කැපෙනවානේ. ඒ නිසා චූටි ආරම්භයක් ගන්න. ඒ පාඩම ලියන්නත් බැරි නිසා චූටි ආරම්භයක් ගන්න. ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කලාවට චූටි කාරණයකින් පටන් ගන්න. ඊට පස්සේ අහන ප්‍රශ්නේ මේකට බද්ධ කරගන්න. අහන ප්‍රශ්නේ බද්ධ කරන්න එපා. දැන් අහන්නේ සුප්පාදේවිගේ චරිතය නම් සුප්පාදේවිගේ චරිතයකට බද්ධ කරගන්න. ඊට පස්සේ අහන්නේ මොකක්ද? සුප්පාදේවිගේ චරිතය මොකක්ද අහන්නේ? පතිභක්තිය. එහෙම නැත්නම් ස්වාමි භක්තිය පිළිබඳ. එහෙම නැත්නම් දාරක ස්නේහය ගැන. ඒ කියන කාරණා ටික මොකද කරන්නේ? පැහැදිලි කරගෙන මෙන්න මේ කියන උදාහරණ යොදමින් අපි ඉස්සරහට උත්තරයක් ලියමු. එමනම් මම දැන් දල උත්තරයක් කියනවා. මේ දල උත්තරයක් කියන්නේ මම මේකේ ඔය කොයි පාඩම ගත්තත් හරි උත්තරයක් ටක් ගාලා කියන්න පුළුවන් ඇත්තට. මෙහෙමනේ. එක තමයි ඔය ਵਿਚාර බෑ කියන ගොඩක් දෙනෙකුට දෙන ප්‍රශ්නේ මම කියන්නේ. ਵਿਚාර බෑ කියන ගොඩක් දෙනෙකුට පාඩම පිළිබඳ පූර්ණ අවබෝධයක් නැතිකම. එක. දෙක. අවස්ථා පාඩම් කරලා නැතිකම. පාඩම් කරලා නැත්නම් ਵਿਚාර ගලපන්න බෑ. විචාර කලාව පිළිබඳ අවබෝධයක් නැතිකම. විචාරයක් ලියන්න ඕනි කලාවක්. ඒ කලාව කියන්නේ මේක. විචාර ලිවීමේ කලාව දැනගන්න. ඒ ටික දන්නවනම් වේගවත්ව ලියාගෙන යන්න. ඉතින් හරියට මම අර කියන්නේ හැමදාම කියන කතාවක් තමයි. ගලා ගලා එන්න ඕනේ ලියා ලියා යන්න. දැන් ගලන තැන් වල ප්‍රශ්න දීපම ලියන් යන්න බැරි. හරි ඒව පාදගෙන හදාගෙන සූදානම්. දැන් කොහොමත් මේ දවස්වල ඉතින් පොඩි කට්ටක් ආගෙන මහන්සි වේගෙන මේ වැඩේ කරගන්න වෙනවා. උඩ දාගන්න මේක. ඒ එකක් ළඟට යන්න වැඩේ හරියට කරගන්න. රයිට් මම ඔන්න උත්තරයක් උඩනගෙන හිට කියනවා. දල උත්තරයක් කියන්නේ මේ පාඩම් කරපු එකක් ලියපු එකක් නෙමෙයි. මම මේ දල උත්තරයක් ඔබට මේක ඇසුරෙන් ලියන ආකාරය පිළිබඳ චූටි අවබෝධයක් දෙන්න. හරි. දැන් එතකොට සුප්පාදේවිගේ චරිතය තුල පතිභක්තිය දාරක ස්නේහයක් මතුවන අයුරු උදාහරණ සහිතව පැහැදිලි කරනවා. මම මේක තනි ප්‍රශ්නයක් විදිහට ගන්නවා. එකට ලියන උත්තරයක් විදිහට මම ගන්නවා. ලකුණු 10ක ප්‍රශ්නයක් විදිහට ගන්නවා. සුප්පාදේවිගේ චරිතය තුල දාරක ස්නේහය ප්‍රතිභක්තිය මතුවන අයුරු උදාහරණ සහිතව පැහැදිලි කරනවා. නැත්නම් වෙනම අහන්න පුළුවන් සුප්පාදේවිගේ චරිත ලක්ෂණ කියලා අහන්නත් පුළුවන්. දැන් එතකොට මෙන්න කාරණා ටික තියෙනවා. මේ කාරණා ටික මෙහෙම පෙළගස්සගෙන එනකොටත් අපිට මේකෙන් ඕනෙම ටික ගලපගෙන යන්න පුළුවන්. හරි. දැන් කොහොමද චූටි ආරම්භයක් ගන්න? පොඩි ආරම්භය මොකද්ද? නූතන නාට්‍ය කලාවේ පියා ලෙස හැඳින්වුවේ ඉදිරිවීර සරච්චන්ද්‍ර. හැඳින්වුවේ. එතුමා නෑ. එතුමාගේ ශෛලිගත සම්ප්‍රදායේ හොඳම නාට්‍යයක් ලෙස සැලකෙන්නේ සිංහබාහු නාට්‍ය. ඒ ගත් කොටසක් ලෙස තමයි ලිනාත හැර යාම අපට නිර්දේශිත වෙන්නේ. ওই චූටි කාරණා ටික ඇති. ඊට පස්සේ මේකේ ආරම්භක සිද්ධිය ගලපගෙන ටිකක් ඇවිල්ලා සුප්පාදේවිගේ චරිතය සම්බන්ධයි. ඊට සුප්පාදේවිගේ චරිතය ඇතුලේ මතු කරන කාරණාව තමයි ප්‍රතිපත්තිය කියන කාරණාව. සැමියා කෙරෙහි දක්වන ප්‍රේමයත් ස්නේහයත් හා බද්ධ වෙච්ච ලිංගතුකම. බිරිඳක් ලෙස සැමියා කෙරෙහි දක්වන ලිංගතුකම මතුවෙන්නේ කොහොමද? ඒත් එක්කම දාරක ස්නේහයේ දරුසෙනිහස මතුවෙන්නේ කොහොමද? අන්න ඒ කාරණා ටික එකතු කරගන්නට ඕන. හරිද? දැන් මම නිකන් දල උත්තරයක් කියන්නම්. දල උත්තරයක්. දල උත්තරය. මේක ඉතින් ලියනකොට උත්තාක්‍යද ගලපා සක්සා ලස්සන ලියන්න. නිකන් දල උත්තරයක් කියයි. අපි නිකන් පටන් ගන්නකො. සුප්පාදේවිගේ චරිතය තුළ දාරක ස්නේහය ප්‍රතිභක්තිය නිරූපණය වන අය උදාහරණ සහිතව පැහැදිලි කරනවා. දැන් මෙහෙම ගන්න පුළුවන් චූටි ආරම්භයක්. නූතන නාට්‍ය කලාවේ පුරෝගාමියා ලෙස සැලකූ ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත සම්ප්‍රදායේ හොඳම නාට්‍යයක් ලෙස සැලකෙන සිංහබාහු නාට්‍යයෙන් ගත් කොටසක් ලෙනාත හැර යාම ලෙස මෙහි දක්වා ඇත. එයනම් වගුරට වගුනුවර වගුරායතුමාගේ හා කලිඟු දේශයේ කුමාරිකාවගේ දූ කුමාරිකාව ලෙස හැඳින්වෙන සුප්පාදේවිය තරුණ වියට එළබෙත්ම සිංහයෙක් කෙරෙහි වූ ප්‍රේමයෙන් රාජසප සම්පත් අත්තර දමා
වනාන්තරයේ ලිනක් තුල ජීවිකාව ආරම්භ. ඒ අනුව සිංහයා හා සුප්පා දේවිට දාව වනාන්තරයේ ලෙන තුලදී දරුවන් දෙදෙනෙකු ලැබේ. ඒ දෙදෙනා සිංහ බාහුවා සිංහ සීවලී වන අතර කෙමෙන් කෙමෙන් හැදී වැඩි තරුණ වියට එළඹෙත්ම තර්ක විතර්ක මත ජීවිතයේ සොයා යාමට සිංහ බාහු උත්සාහ කරයි. එකී සිංහ බාහුගේ තර්ක විතර්ක හමුවේ අසරණ වන සුප්පා දේවිය සියලු තොරතුරු සිංහ බාහුට අනාවරණය කරයි. එෙහිදී සියලු තොරතුරු උකහා ගන්නා සිංහ බාහු ලෙන අතහැර දමා සිංහයා අතහැර දමා වනාන්තරය අතහැර දමා යාමට දැඩි තීරණයක් ගන්නවා. එෙහිදී සුප්පා දේවිය එකී සියලු සිදුවීම් හමුවේ අසරණතාවයට පත්වන්නේ මෙවන් බස් දොඩනු කිම ඔබ පියා හැර දමා යා හැකිද මේ ලෙනෙන් අප නැතිව ඔබ පියා ලය පැලී මෙරී යයි පුරුදු වූ වනවාසී මෙහි සැපත නොසෑහෙද ඔබ පියා සමගිනා මෙතෙක් කල වින්දමා ලෙස විමසමු. ඒ අනුව සැමියා කෙරෙහි දක්වන ප්‍රේමයක් ස්නේහයක් භක්තියක් ඒ තුළ නිරූපණය කිරීමට නාට්‍යකරුවා සමත්කම් දක්වයි. තමන්ගේ ස්වාමි පුරුෂයා අතහැර දමා යාමට තරම් ඇගේ සිත් නොදේ. පුරුදු ලෙස ගෙවූ ජීවිකාව ගෙවා වනාන්තරය තුල වනලැහැබ තුල ගල්ලෙන තුල ජීවිකාව ගෙන යාම ඇගේ සිත් තුල පවත්නා අයුරු ඒ තුලින් නිරූපණය කිරීමට නාට්‍යකරුවා සමත්කම් දක්වන්නේ ධර්මක ගතානුගතික ලක්ෂණ සුප්පාදේවී චරිතය තුලින් මතු කරමි. කෙසේ වුවද ඉදිරියටත් සිංහ බාහු නැවතත් තර්ක විතර්ක කරමින් ඔබ දෙදෙන මා සමග නොආවොත් යන්ට වේ. ඔබ තමා මේ ලෙනින් ලෙස දක්වමින් සිංහ බාහු යාමට තීරණය කරා. කෙසේ වුවද මෙසේ තර්ක විතර්ක ගොඩ නගමින් ඉදිරියට යත්ම සිංහ බාහු අවසානයේදී ගල්ලෙන බිඳ ලෙන්දොර හැර නරවාසයේ සොයා යාමට උත්සාහ ගනී. එකී අවස්ථාවේ අසරණ වන සුප්පා දේවිය ෂණික තීරණයක් ගැනීමට සිද්ධේ. ඒ අනුව යන්ට වේදැන් සැමියා හැරා වනවාසයේ මේ පුතු සමගා දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන මගෝස්සේ යා යුතු වන්නේ නොසැලී කිසිම වේලේ ලෙස දක්වමින් දරුවන්ගේ ප්‍රගතිය අභිවෘද්ධිය යහපත ප්‍රාර්ථනා කරන මවකගේ දාර්ක ස්නේහය මතු කරන අයුරක් නිරූපිතයි. ගල්ලෙන හැර ලෙන්දොර බිඳ දමා නරවාසයේ සොයා යාමට උත්සාහ ගන්නා පුතු කෙරෙහි වූ ස්නේහයෙන් හා ප්‍රේමයෙන් තමන්ගේ සැමියා අතහැර දමා යාමට ඇය ක්ෂණික ලෙස තීරණය කරන්නේ දාර්ක ස්නේහය නිසායි. එසේ යාමට තීරණය කරන ඇය සැමියා කෙරෙහි වූ ප්‍රේමයක් ස්නේහයක් හිත් තුළ රඳවා ගන්නේ කටයුතු කරන ආකාරයේ නැවත ප්‍රතිභක්තියෙන් යුක්තව නාට්‍යකරුවා මතු කරන්නේ මේ පරිදි. දෙවියන් බාරයි මා සමිදා මා වෙත නොවනුව කෝපා දරුවන් සන්දා කරණින් මෙබන්දා සිහිවේ හැම කල් හද ශෝකෙන් සමාවනු ඇත වරදා ලෙස ඇයද. ඒ අනුව තමන්ගේ සැමියා අතහැර යාම ඇයට අකමැති සිත් නොදෙන කටයුත්තක් වුවද දරුවන්ගේ ප්‍රගතිය යහපත අභිවෘද්ධිය වෙනුවෙන් ඒ කිරීමට සිදුවන බව ඇය දක්වමින් වරක දාරක ස්නේහයක් වරක ප්‍රතිභක්තියක් මතු කරයි. එසේම එය තවදුරටත් දක්වන්නේ නුඹගේද නුඹ නැගණියන්ගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැරයන්ට සනිටුහන් කරගතිමි. මා මෙසේ කරන්නේ හද තුල ඇති මහත් වේදනාවකි. දිවි හිමියෙන් මා ඒ වේදනාවෙන් පෙළෙන බව දනිමි. යමු දරුවනි යයි ඇය දක්වයි. ඒ අනුව දරුවන් දෙදෙනාගේ යහපත වෙනුවෙන් ප්‍රගතිය වෙනුවෙන් අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ සැපත කැපකොට ක්‍රියා කරන කාරුණික මවකගේ චරිත ලක්ෂණ මතු කරන නාට්‍යකරුවා අනෙක් පසෙන් සැමියා කෙරෙහි දක්වන ප්‍රේමය ස්නේහයත් මතු කර දැක්වීමට සමත්කම් දරනවා. ඒ අනුව සුප්පා දේවි වූ කලි තමන්ගේ සැපත මරා දරුවන්ගේ සැපත බතා ක්‍රියා කරන කාරුණික මවකගේ චරිත ලක්ෂණ සැමියා කෙරෙහි වූ ප්‍රේමය හා ස්නේහය සිත් තුළ රඳවාගත් ප්‍රතිභක්තියෙන් පිරි කාන්තාවගේ චරිතයක් නිසා ඇගේ චරිතය නිරූපණය කිරීමට නාට්‍යකරුවා සමත්කම් දක්වනවා. මේ දල උත්තරයක් පුතා මම මේ කිව්වේ.
මේ කටපාඩම් කරපු උත්තරයක්වත් මේ ලියපි උත්තරයක්වත් නෙමෙයි. මේ ඕනේ උත්තරයක් ඕකේ තියෙන පාඩම් 16 මේ විනාඩි 3-4න් කියන්න පුළුවන්. විනාඩි 7-8න් ලියන්න. විචාර කියන්නේ චුට්ටි වැඩක්. පොඩිම වැඩක්. ලියලා පුරුදු වුණා. මේ දල උත්තරයක් කියන්නේ මේක සකසා ගලපා මනවින් උක්තාක්‍යාත් මත ලියාගත යුතුයි. හරිද? දැන් මේ බෑ කියනකොට ගොඩක් ඒ නිසා මම මේ උත්තරයක් මේ කියලා මම කියන ප්‍රත්‍යක්ෂ කරන්නේ. මේක පුළුවන්. මේක පුළුවන්. මොනවද වෙන්නේ? ලියලා පුරුද්ද ඇති කරගන්න ඕන. නැත්තම් බෑ. උත්තර ලියන්න. නැවත නැවත සතතාභ්‍යාසෙ ජීවිතේ ගිරන්න ඕනේ සතතාභ්‍යාසෙ නිරන්තර පුහුණු. දක්ෂ ක්‍රීඩකෙක් බිහි වෙන්නේ පුරුද්දේ. පුහුණු වෙයි. නිරන්තර පුහුණු ඕන එකක් එහෙම. ඉතින් ඒ හින්දා මේක ලියලා පුරුදු වෙන්න. විචාර ටික මේ ඉතිරි කාල සීමාව ඇති විචාරයක් නිර්මාණය කරගන්න ගොඩනගා ගන්න මේ පවතින දින ගණනත් ඇති. ඔබ මහන්සි වුණු. ඒ හින්දා මේ අවස්ථා හතර අනිවාර්යෙන් පාඩම් කරලා තියාගන්න. මේ සතිය ඇතුලේ අය කල් දාන්න එපා. ඊළඟ සතිය වෙනකොට මම නැවත උත්තරයක් ඔබ සමග සාකච්ඡා කරන තව උත්තරයක්. හොඳම පාඩමක තෝරාගත්ත හොඳ පාඩමක මේ විදිහට මම උත්තරේ කියලා දෙනවා. ලියන්න උත්තරේ එවන්න WhatsApp එකේ පුළුවන් වුණොත් බලලා නැවත දෙන්න. ඉතින් මේක ලියමු. ඒ නැතත් ලියන්න. ලියලා හදමු. මම උත්තර කීපයකුත් ඉදිරියේදී ඔබට ලබා දෙනවා. නිවැරදිව. එතකොට මේ ටික අපි ගලපා ගමු. හරි. එහෙමනම් මේ මම අද එක දවස් ඇතුලේ එක ਵਿਚාරයක් සාකච්ඡා කරන්න හිතුවේ. ඉදිරියේදී මේ ਵਿਚාරයට අමතරව තව පුනරීක්ෂණ ටිකකුත් අපි සාකච්ඡා කරනවා. මම මේ පටන් ගත්ත වැඩි ඔබ විභාගෙට යනතුරුම උදව්වක් ලෙස කරගෙන යනවා. විචාර අත්‍යවශ්‍ය හොඳම ඉලක්කගත විචාර ටික හොයලා කරුණු ටික දීලා විචාර ටික කියලා දෙනවා මේ විදිහට. හැබැයි ලියන එක ඔයා කරන්නට ඕනේ. ඊට පස්සේ මම උත්තර ටිකත් ඉදිරියේදී දෙන්නම්. හරිද? ඊළඟට නැවත ඔබට තියෙන ගැටලු ටික එවන්න. ව්‍යාකරණේ හරි සාහිත්‍යය හරි ඒ ටිකක් මම ආදරලා දෙන්නම්. මදි වුණොත් තව දවස් කීපයක් හරි ගහලා දෙන්නම්. රාත්‍රී කීපයක් තව මේ විදිහට දාලා පැහැදිලි කරලා දෙන්නම්. විභාගයට යනතුරු උදව්වක් ලෙස මේ වැඩේ කරගෙන යනවා. ඉතින් එතකොට මේ ඊට අමතරව ඔබේ ඉන්න යාළුවෝ ටිකක් සම්බන්ධ කරවන්න හැමෝම ගොඩ දාගෙන මේක ගොඩ දාගමු විභාගේ. ඒකට පොඩි උදව්වක් තමයි මේ වෙන්නේ. හරි. එහෙමනම් මම හිතන්නේ අදට ඇති වෙයි. එක ਵਿਚාරයේ මම සාකච්ඡා කළේ විනාඩි 45ක් වයි කාලයක් අපි ගත්තේ. හෙට පන්ති තියනවාද කියලා හල් දෙනවා. හෙට පන්ති තියෙනවා. සාමාන්‍ය පරිදි ඒ පන්ති ටික පැවැත්වෙනවා. එහෙමනම් ওই ටික කරගෙන යමු. මොන හරි ගැටලුවක් තියෙනවා පුතා මට මේ WhatsApp එකට දාන්න තොරතුරක්. ගෲප් එකේ කවුරු හරි නැත්තම් එවන්න මම ගෲප් එකකට සම්බන්ධ කරන්න. PDF එක ටික එවන්න. ඒකට අදාළ තමතර වැදගත් වෙන ඒවා ටිකත් එවන්න. හරි නේද? එහෙනම් වෙන මොනවා හරි තියෙනවද දැනගන්න කාරණා කරුණු වමනා දේවල් තිබේ නම් කියන්න. මේ නම්බර එකට නම්බර එක ඉන්නේ මෙහෙමයි මම කිව්ව නේද මේ මෙන්න මේකට WhatsApp එකට දාන්න 071 83 91 පන්තියට සම්බන්ධ වෙලා නැති කවුරු හරි ඉන්නවා නම් සම්බන්ධ මෙන්න මේකට එවන්න. ඒ වගේම පුතා මේක දන්න අයට දෙන්න සම්බන්ධ කරවන්න. මේක මේ මුදල් යන වැඩක් නෙමෙයි. වැඩේ ළමයි ටික ගොඩ දාගන්න යන වැඩක්. ඒ නිසා සම්බන්ධ කරවගෙන මේ වැඩේ කරගෙන යන්න. හරිද? මම විස්තර ටික එවලා තියෙනවා පුතාට මම ආපහු දාන්නම් ගෲප් වලට ඒ තොරතුරු ටික. හරි. මේකේ ගොඩාක් මේ මැසේජ් එනවා. එතකොට පුතාලා මෙහෙම කරන්න මට WhatsApp එකට දැම්මම හොඳයි මේක ටක් ගාලා යන නිසා WhatsApp එකට දාන්න ඊළඟට මම ඊළඟ දවසේ ව්‍යාකරණ පොඩකුත් කරගෙන යනවා. ව්‍යාකරණ කොටසකුත් කරනවා. දැන් අද දවසේ මේ උදෑසන සිට පන්ති එක දිගට ගිහිල්ලා මේ අවසන් කරපු මොහොතේම මේක පටන් ගත්තා. ලබන සතියේ ව්‍යාකරණ කොටසකුත් කරමු අපි. ඕන දේවල් ටික කරන්න. මට මේ WhatsApp එකට මගේ එකට දැම්ම නම් හොඳයි. මෙසේජ් එකක්. එතකොට මේ මට බලලා ඒකට අඩුපාඩුකම් ටික මොනවද කියලා හදලා ඉන්න හැකියි. හෙට සාධනයේ ක්ලාස් තියෙනවා පුතා. සාධනිකේ ක්ලාස් තියෙන මේ අහපුවට උත්තර දෙන්නේ. නම්බර එක ලිව්වා.
මම ඔයාලා ඔය එකකට උත්තර දෙන්නේ. සෙමිනර් එක ලොකේෂන් එක ගෲප් එකට දාන්න පුළුවන්. පුතාලා ඊළඟට මේ ඉංග්‍රීසි මීඩියම් කරන අය පොඩක් චුට්ට විනාඩියක් වොම ඉන්න. විනාඩියක් වොම ඉන්න මට ඒ කාරණේත් මතක් කරන්න ඕනේ. හරි. පුතාලා දැන් ඔය මේ මෙතන මේ ඉංග්‍රීසි මීඩියම් කරන අය ඉන්නවා නම් අපේ චිරාත් සර්ගේ විද්‍යා සම්මන්ත්‍රණයේ හෙට දවසේ උදේ 8 සිට 5 දක්වා මහරගම තරුණ සේවා සභාවේ පැවැත්වෙනවා. විද්‍යා විෂයට අදාළව. ඒකට සම්බන්ධ වෙන්න ඉංග්‍රීසි මීඩියම් කරන අය. සාධනයේ තිනෙත් එකේ අපි උගන්වන චිරාත් සර්ගේ පන්තිය පැවැත්වෙන්නේ. ඒකට සම්බන්ධ වෙන්න පුතාලා. හරිද? හෙට උදේ 8 සිට හවස 5 දක්වා. මහරගම තරුණ සේවා සභාවේ පැවැත්වෙන්නේ. හරි. හරි. එහෙනම් මම අද දවසේ වැඩ ටික මෙතකින් අවසන් කරන්නම්. ලබන සතියේ සිට අපි මේකට අමතරව ව්‍යාකරණ ප්‍රශ්නයක සාකච්ඡා කරමු. හරි නේද එහෙනම්? එහෙනම් සියලු දෙනාට සුබ දවසක් සුබ රාත්‍රියක්. අදට ඇති අපි එක ਵਿਚාරයක් සාකච්ඡා කළා. හරි. එහෙනම් සුබ රාත්‍රියක් වේවා සියලු දෙනාට. ආයුබෝවන්. හරි පුතාලා හරි.